පළවෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ අතරින් කුමක් පරමාණුක හයිඩ්‍රජන් වල රේඛා වර්ණාවලියේ දෘශ්‍ය පරාසයට අයිති උනේ? ලයිමන්ද බාමද පාෂන්? බාමයකනේ. ඒක අඳින්නත් පුළුවන් වෙන්න ඕන. මම සරලව කියන්න. අපි හයිඩ්‍රජන් නිමෝචන වර්ණාවලියේදී කරන්නේ දැන් හයිඩ්‍රජන් තියෙනවනේ. හයිඩ්‍රජන් ගත්තොත් ආවර්තිතාව වගුවේ පළවෙනියනේ. පළවෙනි ආවර්තයේ හින්දා එක ශක්ති මට්ටමයි. න්‍යෂ්ටියේ තියෙන්නේ ප්‍රෝටෝන එකයිනේ. මේ පළවෙනියනේ. ප්‍රෝටෝන එකයි තියෙන්නේ. වටේට තියෙන්නේ ඉලෙක්ට්‍රෝන එකයි යාගේ. ඔකනේ හයිඩ්‍රජන්. ඒකට අපි දන්නවා න්‍යෂ්ටියේ ඉඳලා ඈතට යද්දි ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවානේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් වල එකයි. අපි තව ශක්ති මට්ටමක් සැලකුවොත් මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනික ශක්තිය මේ ඉලෙක්ට්‍රෝනික ශක්තියට වඩා වැඩි. නිකන් මේක ජූල් 5යි නම් මේක ජූල් 10යි. මම නිකන් ඉලක්කමක් දැම්මේ. ශක්තිය වැඩි වෙනවා. අපි කරන්නේ හයිඩ්‍රජන් පරමාණු සාම්පලයක් කරන් ඒකට ශක්තිය දෙනවානේ. ශක්තිය දුන්නාම ඔය පහළ ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටමට යනවා. ඔක නෙවෙයි. මේ වගේ පොඩි දාලා සටහනක් ඇඳගන්න. පන්ති ඇඳ ඔක්කොම මම මේ සරලව න්‍යෂ්ටිය මේ හරියන මේ පළවෙනි ශක්ති මට්ටම n සමාන 1 කියමු. ඊට පස්සේ මේ දෙවෙනි ශක්ති මට්ටම n සමානයි 2 කීපයක් ගමු. තුන්වෙනි ශක්ති මට්ටම නැත්නම් න්‍යෂ්ටිය වටේ තියෙන තුන්වෙනි රවුම n සමානයි 4 n සමානයි 5 සහ තව එකක් ගන්නවා. සහ තව දෙයක් අපි දන්නවා න්‍යෂ්ටිය ඉඳලා ඈතට යද්දි ශක්ති මට්ටම් අතර පරතරය අඩු වෙනවානේ. ગેප් එක මේ ગેප් එකට වඩා මේ ગેප් එක අඩු ඊට වඩා මේක අඩුයි. ඔහම න්‍යෂ්ටිය මේ හරියි. දැන් මොකද කරන්නේ? පළවෙනි ශක්ති මට්ටමනේ කොහොමද ඔය ඉලෙක්ට්‍රෝනේ තිබුණේ. ඒකට ශක්තිය දීලා ඉහළ ශක්ති මට්ටමකට යවනවා. අස්ථායි ශක්තිය වැඩි කියන්නේ ඕනම දෙයක් අස්ථායි. අස්ථායි වුණා මෙයා chance එකක් ලැබුණ ගම ආපහු වැටෙනවා. වැටෙද්දී අර උරාගත්ත ශක්තිය පිට කරනවානේ. පිට කරන්නේ එක විදියක් විද්‍යුත් චුම්බක විකිරණ විදියට. මතකද විද්‍යුත් චුම්බක විකිරණ වලට අපි සමීකරණ දෙකක් ඉගෙන ගත්තා. එකක් C සමානයි F ලැම්ඩා අනිත් එක E සමානයි HF. C කියන්නේ ආලෝකයේ වේගය විද්‍යුත් චුම්බක විකිරණ තියෙන. ඒ ටිකට මේවා දාන්නේ නේ. මේවා දාන්න බෑනේ වට ටෙනිස් බෝල් එකේ චලිතයකට. තරංගායමක් නැහැ. තරංග වලටනේ මේවා දාන්නේ. ඒතර දාන්නේ දෘශ්‍ය ආලෝකය UV IR රේඩියෝ තරංග ගැමා වට දාන්නේ. C කියන්නේ ආලෝකයේ වේගය මොකද ඒ ඔක්කොම යන්නේ ආලෝකයේ වේගයෙන්. F සංඛ්‍යාතය තප්පරයට කැරගෙන වට ගන්න. වගේ ලැම්ඩා කියන්නේ තරංගායමේ තරංගයක ෆුල් රොටේෂන් එකක දිග. තරංගායම E කියන්නේ ෆෝටෝන එකක ශක්තිය. නැත්නම් විද්‍යුත් චුම්බක විකිරණ එකක ශක්තිය. H කියන්නේ ප්ලාන්ක් නියතය. F කියන්නේ උඩ සංඛ්‍යාතයම තමයි. ඒතර ඔය සමීකරණ දෙක අපිට දාන්න පුළුවන් විද්‍යුත් චුම්බක විකිරණ වලට විතරයි. දෘශ්‍යාලෝකයට පුළුවන්. UV IR වලට පුළුවන්. ඉතින් මේ E කියලා විද්‍යුත් චුම්බක විකිරණ වල ශක්තියක් තියෙනවා. සංඛ්‍යාතය මත රඳාපවතින තියෙනවා. හරි. ශක්තියක් තියෙනවා. ඒතර ශක්තිය අපිට හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉරේ ඉඳලා එන ආලෝකයට ශක්තියක් තියෙනවා. රතු ආලෝකයට ශක්තියක් තියෙනවා. ෆෝන් එකටනේ සිග්නල් එක රේඩියෝ තරංග ඒකට ශක්තියක් තියෙනවා. ඒ වගේ අර උරාගත ශක්තිය පිට කරනවනේ. ඒක විද්‍යුත් චුම්බක විකිරණයක් විදිහට පිට වෙන්න පුළුවන්. ශක්තියනේ. මම ඔක තේරුම් ගන්න නිකන් ඉලක්කම් ටිකක් දාන්න. මේ ඇත්ත ඉලක්කම් නෙමෙයි හොඳද? නිකන් ඉලක්කම් ටිකක්. අපි හිතමු මෙයාගේ නිකන් ජූල් 10යි කියලා. දෙවෙනි කීට වඩා වැඩි වෙන්න ඕනේ ජූල් 50යි. අර ශක්ති පරතරය අඩු වෙනවා කියන්නේ මම නිකන් ලිව්වේ 40යිනේ ગેප් එක. එහෙනම් ඊළඟ එකේ ඊට වඩා අඩු වෙන්න ඕනේ ජූල් 80. මේ බොරු ඉලක්කම් දාන්නේ හොඳ කියලාද? මේවා ලියන්න එපා එක්සෑම් එකේ. මෙතන 40 මෙතන 30යි ගත්තා. අර ગેප් එක අඩු වෙනවනේ එන්නේ. ඊළඟ එක මං තියන්නේ 20ක් ඇති 100යි කියලා දාන්න. 110යි. මේ නිකන් ජූල් ලගයන් ටිකක් දැම්මේ කියන්න කතාව. n සමාන 1 නේ කොහොමද ඉලෙක්ට්‍රෝනේ තිබ්බේ? ඒක ඉලෙක්ට්‍රෝනේ එක පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ. ඒක ඉහළට ගියා කියන්නේ ජූල් 40ක් අවශෝෂණය කරා මන් ලියුවා ඉතින්. ආයෙ වැටෙද්දී ඔය 40 පිට කරනවා. ඔකයි කතාව. උඩටම ගිහිල්ලා ආයෙ වැටුනොත් 115 රින 10ක් පිට කරනවා. ඕකේ. ඔය අපි දන්න දේවල් ඊට පස්සේ දැන් උඩ ඉඳලා දැන් 4ට ගියපු එකක් එකපාරයකට එන්න පුළුවන් 4න් 3ට 3න් 2ට පියවර වශයෙන් එන්න පුළුවන්. උඩ ඉඳලා පළවෙනි ශක්ති මට්ටමට වැටෙන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ. මෙන්න මේවා. ටික අපි මාක් කරොත්. මේ මොනවද මේවා ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ. මේවා හැට පේනවද නැහැ? ඉලෙක්ට්‍රෝන හැට පේන්නේ නැහැ. zoom කරත් පේන්නේ නැහැ. හරිම පොඩි. හැබැයි අපිට පේන දෙයක් තියෙනවා. මොකද්ද? අර පොඩි පටියක් වගේ එකක් තියෙන පොඩි තීරුව. ඒකට අපි නමක් කියන මොකද්ද? වර්ණාවලි රේඛා සටහන නැත්නම් ලයින් ස්පෙක්ට්‍රම් කියලා. ඒකේ මේ ලයින් ටික මාක් වෙනවා ගන්නට. මේකට අදාළව මෙතන. මේකට අදාළව මෙතන. මෙයාට අදාළව ඔහොම. 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 දන්නවන්නේ මේක පේනවද? ඔව් ඉතින් මේක පේනවා හැට. ඊට පස්සේ දෙකට වැටෙන ඒවා ටික ගත්තොත්
3න් 2කට වැටෙන්න පුළුවන් 4න් 2කට පුළුවන් 5න් 2ට පුළුවන් 6න් 2ට ඔය රේඛා එන්න ලඟ වෙනවා හේතුව තමයි මේ ශක්ති මට්ටම් එන්න ලඟ වෙන එක ඒකම තමයි හේතුව ඒත් ඔය ටික මම මෙතන මාක් කරන්නම් ගාන්ට ඔය තියෙන විදිහට මාක් වෙනවා පස්සේ 3ට වැටෙනවා මේ ඇති අපිට ඔන්න ඒ වගේනේ මේ මොන ශ්‍රේණියද ලයිමාන්නේ විද්‍යාඥයෙක්ගේ නමක් දාලා තියෙන්නේ. මේක බාමර් ශ්‍රේණිය. මේක පාෂන් ශ්‍රේණිය. හරි. හරි. ඊට පස්සේ මම මතක තියා දැන් මේ උන දෙය තේරෙනවා නේ ඉලෙක්ට්‍රෝන වැටෙද්දී පිටවෙන ශක්තිය මේ මාක් වෙලා අපිට එනවා. මේක අවශෝෂණ වර්ණාවලිය. ඒතර අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා මේකේ තියෙන්නේ. අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා. බාමර් ශ්‍රේණිය අයිති වෙන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය මොන කලාපයටද? හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියනේ මේක. අර දෘශ්‍ය UV ඔය සෙට් එක ඇවිල්ලා විද්‍යුත් චුම්බක වර්ණාවලිය. ඒවා විද්‍යුත් චුම්බක විකිරණ. හරි. මේක හයිඩ්‍රජන් කියක. හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය. හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේ බාමර් ශ්‍රේණිය මතක තියාගන්න ඕන විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය පරාසයට අයිති වෙන්නේ. ඒකේ පළවෙනි රේඛා 4. පාට 4ත් මතක තියෙන්න ඕන. කොහමද ආවේ? රතු කොළ නිල් සහ දම් ඒක මතක තියාගන්න. සහ දැන් මේ මතකයිනේ මේ එක. විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඒකේ දෘශ්‍යාලෝකයේ මැද්දේ ගත්තොත් දෘශ්‍ය කියන්නේ දෙදුන්නේ පාට හතනේ රතු ඉඳලා දම් වෙනකන්. දම් ගාව මොනවද තිබ්බේ? මොන කලාපයේද? දම් ගාව දම් කියන්නේ එක් ගාව තියෙන පාර ජම්බුල. පාර ජම්බුල අල්ට්‍රා වයලට්. සිංහලෙන් ජම්බුල කියන්නේ ඉතින් දම් වලට. නැත්නම් අල්ට්‍රා වයලට් වයලට් කියන්නේ දම්. රතු ගාව තිබුණේ. අදෝරක්තනේ. ඔච්චරයි කතාව. ඔහොම මතක තියාගන්න. අදෝරක්ත නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා IR ඉන්ෆ්‍රාරෙඩ් කියන එක නේ. ওই තුන මතක තව තියෙනවා. මේ තුන මතක තියෙන්න ඕන කොහොමද? තරංගායාමේ රතු වල ආසන්න වශයෙන් 700යි. හරියටම නෙමෙයි. ඔක 680 ගානක්ද වෙයි. 700 ආසන්න වශයෙන්. දම් වල ආසන්න වශයෙන් 400යි. ඒකත් 390 ගාන. නැනෝමීටර්ස් වලින්. ඒ කියන්නේ මම මේ ලියපු විදිහට දකුණු පැත්තට යද්දි මොකද වෙන්නේ? තරංගායාමයේ අඩු වෙනවා. එහෙනම් දෘශ්‍ය වලට තරංගායාමයේ පාරජම්බුල වල අඩුයි. මෙයාගේ වැඩිම. තරංගාය අරකින් ගත්තේ C = F ලැම්ඩා වලින් තරංගායාමය මෙහෙට අඩු වෙනවා නම් සංඛ්‍යාතය වැඩි වෙන්න ඕන. ප්‍රතිලෝමයි නේ. C නියතයි කියන්නේ F සහ ලැම්ඩා ප්‍රතිලෝමයි. තරංගායාමයේ මේ දකුණට අඩු වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙනවා. එහෙනම් ශක්තියත් වැඩි වෙන්න ඕන. ශක්තියේ සංඛ්‍යාතය අනුලෝමයි. H නියතයි. මෙතන C නියතයි. ඒකින්ද මේ දෙක ප්‍රතිලෝමයි. මෙතන H නියතයි. එන්නේ F ප්‍රතිලෝමයි ලැම්ඩාට හැබැයි E අනුලෝමයි Fට. ඔකෙන් තමයි කිව්වෙම. හරි. ඉතින් මේකෙත් ඔක තමයි. එහෙනම් දම් ගාව මොකද්ද තියෙන්නේ? පාරජම්බුල. එහෙනම් හයිඩ්‍රජන් නිමෝචන වර්ණාවලියේ තියෙන ලයිමාන් ශ්‍රේණිය අයිති වෙන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ පාරජම්බුල UV අල්ට්‍රාවයලට් දම් ගාවනේ. ඕක ඔහොම නැතුව තව ක්‍රමයකුත් කිව්වම මතක තියාගන්න. මෙතනින් ශක්තිය වැඩි පිට කරන රේඛාව මොකක්ද? ශක්තිය වැඩි වෙන මේකනේ. ශක්තිය වැඩි කියන්නේ ශක්ති පරතරය වැඩි වෙන්නේ. දැන් මේක ගත්තොත් ජූල් 40යි. මේක ගත්තොත් නිකන් මම ලියපුත් මේ බොරු ඉලක්කම ජූල් 30යි. මෙන්න මේකනේ වැඩිම ශක්තිය. يعني දකුණට යද්දි ශක්තිය වැඩි වෙන විදිහටනේ මම ඇඳලා තියෙන්නේ. එහෙනම් වමේ ඉඳලා දකුණට යද්දි මෙහෙම. මොකද වෙන්නේ? එනර්ජි ශක්තිය වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනවනම් සංඛ්‍යාතය වැඩි වෙනවා. F වැඩි වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙනවා නම් තරංගායාමයේ ලැම්ඩා අඩු වෙනවා. ඔකෙන් රටාව තියෙන්නේ. ඉතින් එහෙම ගන්නත් පුළුවන්. දෘශ්‍ය වලට වඩා කාගේද බලන තරංගායාමයේ අඩු. පාරජම්බුල. වැඩියනේ රතු ගාව එහෙනම් මොකද්ද? අදෝරක්ත. එහෙනම් මේ පාෂන් ශ්‍රේණිය අයිති වෙන්නේ අදෝරක්ත IR කලාපයට. හරි හයිඩ්‍රජන් නිමෝචන වර්ණාවලියේ තියෙන පාෂන් ශ්‍රේණිය අයිති වෙන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අදෝරක්ත කලාපයට. ওই ටික තියෙන්නේ. එහෙනම් ශක්තිය වැඩිම ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය මේක. ශක්තිය වැඩිම රේඛාව මේක. හරි. ඔය ටිකේ උත්තරේන අපිට ගන්න ලේසි. අනිත් එක මේක ලාක්ෂණිකයි. හයිඩ්‍රජන් එක වගේ නෙමෙයි හීලියම් එක. ඒ වගේ නෙමෙයි ලිතියම් එක වෙනස්. මූලද්‍රව්‍යයට වෙනස් පරමාණුක වර්ණාවලි. මේකේ අවශෝෂණ වර්ණාවලිය අපි ඉගෙන ගන්න නැහැ. අපි ඉගෙන ගන්න විමෝචන වර්ණාවලිය විතරයි. හැබැයි අවශෝෂණ වර්ණාවලිය කියලා එකක් තියෙනවා. ඒක මේකේ අනිත් පැත්ත. එක දෙයක් දැනගන්න ඕනේ. දැන් මෙතන විමෝචන වර්ණාවලියදී උනේ අඳුරු පසුබිමක දීප්තිමත් රේඛාවක්. අරකේ දීප්තිමත් පසුබිමක අඳුරු රේඛා. අවශෝෂණ. ඒක අපිට ඕනේ නැහැ. නිකන් මතක තියාගන්න. අනිත් එක මෙතනින් වඩාත් පහසුවෙන්ම වෙන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය මොකක්ද? ලේසියෙන්ම වෙන එක.
මෙන්න මේක නේද? ලේසියම් ඒ කියන්නේ ලේසියම් කියන්නේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන තිබෙන සමාන එකේ. මල්ලිය පිටට ජූල් 10ක ශක්තියක් එක්ක. ලේසියම් වැඩි අපිට ජූල් 40ක් දීලා දෙකට යවන එකනේ. එතනින් උඩට යවන නම් තව ගොඩක් ශක්තිය දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය නිතරම වෙනවා. මේ වගේ එකක් වෙනවා කියන්නේ මේකත් වෙන්න chance එකක් තියෙනවා. ඔකට අපි කියනවා තීව්‍රතාවයේ වැඩිම ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය. නිතරම වෙනවා. ඒක හින්දා මෙන්න මේ රේඛාව ලයිමාන් ශ්‍රේණියේ පළමු රේඛාව අපි කියනවා තීව්‍රතාවයේ වැඩිම රේඛාව කියලා. තීව්‍රතාවයේ ඉන්ටෙන්සිටි එක වැඩිම රේඛාව. ඉතින් ඒකනේ ලේසියෙන්ම වෙන්නේ. හැම වෙලාවෙම ඕක වෙනවා. ඒක හොඳට ඒක මාක් වෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. බලමු ප්‍රශ්නේ. පහත් දැක්වෙන ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ අතරින් කුමක් පරමාණුක හයිඩ්‍රජන් වල රේඛා මේකේ රේඛා වර්ණාවලියේ දෘශ්‍ය පරාසය. දෘශ්‍ය කියන්නේ බාමර්. බාමර් වලට අයිති වෙන්නේ උඩින් ඉඳලා දෙකට වැටෙනවානේ. ලයිමාන් නම් උඩින් ඉඳලා එකට වැටෙනවා. බාමර් කියන්නේ උඩින් ඉඳලා දෙකට වැටෙනවා. ඉතින් එහෙම එකට තියෙන්නේ කීයද උත්තරේ? දෙක විතරයි නේ. දැන් ඔය තුන කියන එක තේරුම් ගන්න. එකෙන් දෙකට යන එක නෙමෙයි. උඩට ගිහිල්ලා වැටෙද්දි පිට වෙන ශක්තියනේ අපි මැනලා මේ මාක් කරගන්නේ. ඒක. සරල දෙයක් උත්තරේ අංක 2 මේකිනුත් ගොඩක් වෙලාවට MCQ එකකුයි අර ව්‍යුහගත එකේ පොඩි වාක්‍ය ටිකක් එන්න පුළුවන්. අනිත් එක දෘශ්‍ය මේක අපි හිතමු තව එකක් තිබුණා කියලා n සමානයි 7 කියලා. මම රේඛා 6ක් යන්ද නිකන් මං හොඳ. තව රේඛාවක් තිබුණා නේ. ඒක තව ටිකක් ලං වෙන්න ඕන. මේ වගේ තව එකක් තිබුණා නම් n සමානයි 7 කියලා. මේ හැම එකටම තව රේඛාව ගානේ ඇඩ් වෙනවානේ. හැම ශ්‍රේණියටම. මේකට තව රේඛාවක් එනවා. අපි පොඩ්ඩක් මේක බලමු. මෙහෙම එකක් තව ළඟින් එනවා. මේ වගේ තව රේඛාවක් එන්න ඕන නේද බාමර් ශ්‍රේණියට? කැප් එක අඩු වෙන්න ඕනේ. ඒක මොන කලාපේද ඇහුවොත් ඒක UV. ඒ දම් වලින් ඉවරනේ දෘශ්‍ය පරාසය. දේ තුනේ පාට හතනේ. දෘශ්‍ය පරාසය දම් වලින් ඉවරයි. මේකයි තියෙන්නේ IR වලට. ඒකට බාමර් ශ්‍රේණිය සම්පූර්ණයෙන්ම දෘශ්‍ය දිගොත් නෑ ඒත් නැහැ. ඒක අපි ගන්න ශක්ති මට්ටම් ගන්න අනුව රඳාපවතිනවා. බාමර් ශ්‍රේණියට අපි කියනවා අර්ධ වශයෙන් දෘශ්‍යයි කියලා. පාර ජම්බුල වෙන්නත් පුළුවන් රේඛාව වැඩි වුණොත්. එයාගේ පස්වෙනි රේඛාව පාර ජම්බු. මේ සෝරි IR නෙමෙයි UV. පාර ජම්බුල මේ පැත්තට එන UV නේ දම් වලට වඩා ශක්තිය වැඩි UV නේ අල්ට්‍රාවයලට්. පාර ජම්බුලනේ අදොරක් නෙමෙයි. මේ කොහොමද පාර ජම්බුල? පාෂ. මෙයා අපි කියන බාමර් ශ්‍රේණියකින්ද අර්ධ වශයෙන් දෘශ්‍ය කියලා. පාර ජම්බුල වෙන්නත් පුළුවන්. ඔක්කොම ටික කිව්වේ. ඕන ප්‍රශ්නයක් ඔකෙන් දැන් කරන්න පුළුවන්.